හෙලෝ කොහොමද ඔයාලට? ඔන්න අද නම් ලස්සනට ඉර පායපු දවසක්. ඉතින් මම මේ වීඩියෝ ක්ලිප් එක ගත්තේ දවස් දෙකක. ඉතින් කලින් දවසේ රෑට අපි පූරි හැදුවා. ඉතින් මට හිතුණා මේ පූරි හදපු වීඩියෝ එකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මම පූරි හදන්නේ නම් මේ විදිහට. ඉතින් ඔයාලත් කොයි විදිහට හදනවද මේ විදිහටද හදන්නේ කියලා චුට්ටක් මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. පූරි හදන්න දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ඔන්න කුකින් රෙසිපි නම් ඕන තරම් තියෙනවා YouTube එකේ. ඒ වුණාට මම හැදුවේ කොහොමද කියලා මම චුට්ටක් කියන්නම්. මේ තමයි ආටා පිටි. ආටා පිටි වලට මම වතුරයි ලුණුයි මික්ස් කරලා රොටි හදනවා වගේ මේ ඩෝ එක අනාගත්තා. ඉතින් ඒ අනාගත්ත ඩෝ එක අපිට මේ පූරි හදනකොට පිපෙන්න තියන්න ටිකක් වෙලා තියන්න එහෙම ඕන නැහැ. ඒ වෙලේට හිතුණද හදන්න පුළුවන්. ඉතින් මමත් මේ විදිහටම ඒ වෙලේමයි පූරි හදාගත්තේ. ඉතින් මේ ආටා පිටි වලට ලුණුයි වතුරයි දාලා මික්ස් කරලා රොටි වගේ ඩෝ එක අනාගෙන ඊට පස්සේ මේ විදිහට තුනී කරලා මම චූටි බෝල් එකකින් තමයි රවුම් කපාගත්තේ. ඉතින් ඔයා වැඩකාරයෙක් නම් ඔයාට පුළුවන් රවුම් ටික චූටි බෝල වල හදාගෙන රවුම් ටික හදාගන්න. ඉතින් මගේ අතින් ලස්සනට රවුම් එන්නේ නැති නිසා තමයි මම මේ චූටි බෝල් එකෙන් රවුම් ටික කපාගත්තේ. ඔන්න දැන් මගේ කපාගත්ත රවුම් ටික මම ට්‍රේ එකක් අරගෙන ඒකින් තියාගන්නවා. මොකද මේවා එක උඩ එක තියන්න බෑ ඇලෙන නිසා මම ඉතින් තෙල් ටිකක් ගාගත්ත ට්‍රේ එකක් උඩ තමයි තියන්නේ. ඔන්න ඔය විදිහට තුනී කරගන්න ඕනේ. මේකෙදි මේ ගොඩාක් තුනී කරන්නත් හොඳ නැහැ. හැබැයි ගොඩක් ඝනකමට ගන්නත් බෑ. ඉතින් පූරි කියන්නේ පිපෙන එකක්නේ පපඩමක් වගේ. ඉතින් ඒ නිසා ගොඩාක් තුනී කරන්නේ නැතුව සාමාන්‍ය ගානකට තුනී කරගත්තාම ඇති. පිපෙන්නත් ඉඩ තියෙන්න ඕන නිසා. ඉතින් ඝනකම වැඩි වෙන්නත් බෑ. ඉතින් මේ ගානට තමයි මම නම් තුනී කරගන්නේ. බෝල් එකක් තියලා ඒකලා රවුම් ටික කපා ගත්තා. ඊට පස්සේ මේක ගැඹුරු තෙලේ තමයි බදින්න තියෙන්නේ. ඉතින් මේක තෙල් කන්න අකමැති කෙනෙක් ඉන්නවා නම් මේක අපිට අර දැලක් ආධාරයෙන් උනත් හදා ගන්න පුළුවන්. එතකොට ඒක චපාති එකක් වගේ වෙනවා. පූරි නම් ගැඹුරු තෙලේ තමයි ඉතින් බදින්නේ. මේ වගේ මම තෙල් ටිකක් රත් වෙන්න තියලා ඊට පස්සේ පූරි එක දා ගන්නවා තෙල් එකට. මේකෙදි මේ පිපෙන්න නම් අපි තෙල් එක අර පූරි එක උඩට එනකොට උඩ හරියට තෙල් එන්නේ නැති නිසා මම නම් පොඩ්ඩක් හැන්දෙන් උඩට තෙල් ඉහනවා. එතකොට තමයි හොඳට පූරි එක පිපිලා එන්නේ. සමහරක් අයට පූරි පිපෙන්නේ නැහෙනේ. ඉතින් පූරි එක පිපෙන්න රහස තමයි මේ මං හිතන විදිහට මෙහෙම තෙල් දාගන්න එක. උඩට තෙල් ටික ඉහා ගන්නකොට තමයි මේ පූරි එක හොඳට පිපිලා එන්නේ පපඩමක් වගේ. මොකද මේ පූරි එක පිපුණාම තමයි රස. පිපෙන්නේ නැතිව හදන ඒවා ටිකක් රසින් අඩුයි. ඒක නිසා මේ විදිහට නිකන් බ්‍රවුන් කලර් එකක් වගේ වෙනකන් මම මේක බෙද ගන්නවා තෙලේ. ඊට පස්සේ ඉතින් අද මම පූරි කන්න චිකන් කරි එකක් තමයි හදාගන්නේ. ඒක නම් මම වීඩියෝ කරේ නැහැ. මොකද චිකන් කරි එකට මම අලත් එකට දාලා තමයි හදාගත්තේ. අපිට පූරි කන්න අල තෙල් දාලා වගේ හදාගන්නත් පුළුවන්. චිකන් කරි එකක් එක්ක නම් ගොඩක් රසයි. ඕන දෙයක් එක කන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. ගොඩක්ම අල තෙල් දාලා එහෙම නැත්නම් චිකන් එක අල එකට දාලා හදන කරි එකත් හරිම රසයි. ඉතින් අපේ ගෙදර නම් මේ විදිහට තමයි හදන්නේ. ඔන්න ඔය විදිහට මම පූරි ටිකත් හදාගෙන කරි එකත් හදාගෙන එදා රැයට අපි මේ විදිහට තමයි ඩිනර් එක අරගත්තේ. හැබැයි ඉතින් අපේ ගෙදර නම් පූරි හදපු දවසට එකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. මොකද ඒ තරම්ම හැමෝම කැමති පූරි කන්න. ඉතින් ඔයාලත් ගෙදර එහෙමද? ඔයාලත් හදලා බලලා මටත් කියන්න කොහොමද කියලා.
මේ පහුවෙනිදා උදේ අපි උදේම මාලිගාවට ආවා. මොකද අපි මාසෙකට සැරයක් වගේ මාලිගාවට එනවා ඇවිල්ලා වැඳලා යන්න. ඉතින් මේ වගේ දවසක් එදා අපි 10:30ට වගේ ආවේ. ඒ වෙලාවට මාලිගාවේ තේව ආව වෙලාව. ඉතින් චුට්ටක් ඒ වෙලාවට සෙනඟ වැඩි. මොකද දළදා වහන්සේගේ දොරටුව ඒ වෙලාවට විවෘත කරනවා. ඉතින් එතකොට ගොඩක් අය ඇවිල්ලා බලන්න එනවා. බබාලා එහෙම අරගෙන එනවා. ඉතින් ඒක නිසා එදා ටිකක් සෙනඟ හිටියා. ඔන්න ඔය විදිහට අපි ඇතුළට ගිහිල්ලා වැඳගෙන ඊට පස්සේ මේ පැත්තෙන් ආවා. මෙහෙටත් වැඳලා ඊට පස්සේ තමයි අපි මල් පූජා කරලා පහන් පත්තු කරලා හඳුන් කූරු පත්තු කරන්න එළියට ආවේ. ඉතින් අර ගිය දවස්වල රටේ ගොඩාක් කලබලකාරී තත්ත්වයක් නේ තිබුණේ. කරදර ගොඩාක් වුණානේ. ඉතින් ඒව ගැනත් හිතලා අපි ඔන්න දළදා වහන්සේට මල් පූජා කරලා ඒවත් හිතින් හිතලා හැමදෙනාටම සුබ දෙයක් වෙන්න ප්‍රාර්ථනා කරා. ඉතින් ගිය දවස්වල සංචාරකයෝ ගොඩාක් ආවේ නෑනේ ලංකාවට මේ ප්‍රශ්න නිසා. ඉතින් දැන් නම් ආපහු සංචාරකයෝ එන්න පටන් අරන් අදත් ගොඩාක් ඉන්දියන් ටූරිස්ට් බස් එකක්ම ඇවිල්ලා තිබුණා. ගොඩාක් සෙනඟ හිටියා මේ ඉන්දියන්ස්ලා. ඉතින් දැන් නම් කට්ටිය ආපහු එන නිසා හරිම සතුටුයි. මොකද මේ සංචාරකයෝ එන්නනේ ඉතින් අපේ රටට ආදායම් ආර්ථික අතින් වාසියක් සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා ඔන්න ඒකත් දැක බලා ගන්න පුළුවන් වුණා දළදා මාලිගාවට ආව හින්දා. ඉතින් ඔන්න අපි පහන් පත්තු කරලා හඳුන් කූරු පූජා කරලා මෙතනින් චූටි පුතා හරිම කැමතියි කෞතුකාගාරයට යන්න. මොකද ඒකේ අර කලින් මාලිගාවේ හිටපු රාජාතාව කෞතුකාගාරේ තියෙනවනේ. ඉතින් ඒක බලන්න හැමදාම යන්න ඕනේ. ඉතින් ඒකටත් ගිහිල්ලා ඒකත් පෙන්නගෙන ඊට පස්සේ අපි ගියා වැල්බෝධියට. වැල්බෝධියේ ගොඩාක් මේ හාස්කම් තියෙන තැනක්. ඉතින් ඔයාලත් පුළුවන් වෙලාවක ඇවිල්ලා යන්න. මොකද වැල්බෝධියට පෙන් කලයක් වක් කරන්න තියෙනවා නම් ඒක ගොඩාක් හොඳයි. මේ අපි කරන ප්‍රාර්ථනා අපිට නම් ගොඩාක් විදිහට ඒ විදිහටම ඉටු වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ දළදා මාලිගාවට ආවහම අපි වැල්බෝධියට පෙන් කලයක් වක් කරන්නත් අමතක කරන්නේ නැහැ. මේ තියෙන්නේ රාජායතා. ඉතින් මෙයාගේ හැම සම්පූර්ණයෙන් ඒ විදිහටම අරගෙන තමයි ඇතුළට පුළුම් පුරවලා මේක කල්තබා ගන්න විදිහට හදලා කෞතුකාගාරයෙන් තියලා තියෙන්නේ. ඉතින් ඔන්න පුතාට ඒකත් පෙන්නලා ඊට පස්සේ තමයි අපි නාථ දේවාලය හරහා වැල්බෝධිය ළඟට ගියේ. ඇත්තටම මේ වැල්බෝධිය ගොඩාක් හාස්කම් තියෙනවා. ඉතින් ඒක ගොඩාක් අය මේ පිළිගන්නවා. මොකද මේ නුවර පැත්තේ ගොඩාක් අය වැල්බෝධියට බෝධි පූජා තියෙනවා. ඉතින් ඔයාලටත් ඉඩ ලැබුණ වෙලාවක ඇවිල්ලා තියන්න. ඒක ගොඩාක් හොඳයි. බෝධි පූජා තියෙනවා නම් වැල්බෝධීන් වහන්සේ ළඟ ගොඩාක් හාස්කම් තියෙනවා. ඔන්න ඒ ගමන් අපි ඊට පස්සේ පත්තිනි දේවාලයටත් පඳුරක් දාලා එතනින් එළියට ආවේ. මේ තියෙන්නේ වැල්බෝධිය. මේකේ අත ගහලා ප්‍රාර්ථනාවක් සිද්ධ කරලා පඳුරක් ගැට ගහලා යන්න ඔයාලටත් පුළුවන්. ඉතින් පුළුවන් වෙලාවක ඇවිල්ලා යන්න. ඒ වගේම මම අද චූටි වීඩියෝ එකක් අරගෙන ආවේ. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක රැඳී සිටින ඔයාලා හැමෝටම ස්තුතියි. එහෙනම් මම අලුත් වීඩියෝ එකක් අරගෙන ආයෙත් දවසක එන්නම්. ඉතින් මම ගිහින් එන්නම්. bye bye. Thanks for watching.